අදත් අපේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඔයගොල්ලෝ හැමදෙනාම ආයුබෝවන් කියලා අපේ වැඩසටහනට පිළිගන්නවා. අදත් අපි කතා කරන්න සූදානම් වෙන්නේ තාමත් සුවිශේෂී මාතෘකාවක් පිළිබඳව. ඔයගොල්ලන්ගේ ජීවිතවලට හැම ආකාරයකට බොහෝ වැදගත්කමක් ඇති දෙයක් ගැන තමයි අද කතා කරන්නේ. මේ වෙනකොට ගොඩක් දරුවෝ තමන්ගේ හිතට වරමක් තියනවා කියලා හිතිලා එහෙමත් නැත්නම් දෙවොලකින් හරි කොහෙන් හරි තැනකින් වාට වරමක් තියනවා කියලා තමන් ඉතින් පහන් ආලෝක දැල්වගෙන තමන්ට කැඹුරු මුකුත් නැතුව වැඩ කටයුතු කරගෙන යන දරුවෝ ඉන්නවා. ඉතින් ඒ දරුවෝ දන්නේ නැහැ තමන්ට හරියාකාර වරමක් තියෙනවද මොකද්ද තියෙන්නේ කියලා කිසිම අවබෝධයකින් තොරව වැඩ කටයුතු කරගෙන යන පිරිසක් ඉන්නවා. ඉතින් ඒ පිරිස බොහෝ කතා කරලා කියනවා මහත්තයෝ මේ අපිට මේ මෙහෙම දේවාලකින් කිව්වා මෙහෙම වරමක් තියෙනවාය මෙහෙම දෙයක් කරන්න පුළුවන්. ඉතින් අපි මේ විදිහට පහන් ආලෝක පත්තු කරා දැන් කිසිම ප්‍රතිඵලයක් නැහැ. අපි තියෙන දරනොත් අගාධයට වැටුණා. මේ ඉතින් මොකද්ද මේකට කරන්න පුළුවන්? මොකද්ද අපි ජීවිතේ මොකක්ද දැන් මේ ඔක්කොම අඩපණ වෙලා තියෙන හැමදේම අඩපණ වෙලා තියෙන දරුවන්ගේ ජීවිතත් අඩපණ වෙලා අපේ ජීවිතත් ඔක්කොම හිර වෙලා මොකද්ද කරන්න පුළුවන් නේ කියලා ඉතින් අහනවා. ඉතින් ඒ සියලු දෙනා වෙනුවෙන් තමයි අද මේ වැඩසටහන අරගෙන ආවේ. ඉතින් ඕගොල්ලෝ මේ වෙනකොටත් කාට හරි දෙවි කෙනෙක්ට කවුරුම හෝ දෙවි කෙනෙක්ට පහන් ආලෝක දැල්වනවා ඇති. ඉස්සෙල්ලාම කරගන්න ඕනේ තමාට මොකද්ද තියෙන ශක්තිය කියලා ප්‍රධාන වශයෙන් දැනගන්න ඕනේ. තමාට තියෙන ශක්තිය මොකද්ද? තමාට කොයි වගේ වපසරියක් ඇතුළේද වැඩ කරන්න පුළුවන්? එහෙම නැත්නම් තමාට මුලින්ම ශක්තියක් තියෙනවද නැද්ද කියන එක තමයි මූලිකවම දැනගන්න ඕනේ. ඊට පස්සේ තමාට වැඩ කළ හැකි වපසරිය තමාගේ වරමින් මොනවද කරන්න පුළුවන්? වරමේ කාර්යභාරය මොකද්ද කියන දේ පිළිබඳව යම් අවබෝධයක් ලබා ගන්න ඕනේ. ඊට පස්සේ තමා මොන වැඩකට ඒ කියන්නේ තමාගේ වරමක් තියෙනවා නම් ඒ වරම කොහොමද බල ගන්නවගන්නේ? තමා ඒ වරම තුලින් මොනවාද සිදු කරන්න ඕනේ වරම බල ගැන්වෙන්නේ? ඒ දේවල් පිළිබඳව අනිවාර්යෙන් අවබෝධයක් ගන්න ඕනේ. එතකොට ගොඩාක් වරම් වල හිස මූලික කරගෙන අමනුෂ්‍යාකර්ෂණ පිහිටනවා. ඉතින් මේ අමනුෂ්‍යාකර්ෂණ දෝෂ තියෙනවා නම් ඒ පිළිබඳවත් නිවැරදි ගුරු ඇසුරක් ලබාගෙන ඒ දෝෂාන්ධකාර අයින් කරගන්න ඕනේ. එතකොට මේ වරන් තුල යම් ආකාර කැඹුරුම් හිර දෝෂ තියෙනවා. එතකොට එසේ හිර දෝෂයක් තියෙනවද? ඒ හිර දෝෂ නැති කරගන්න පුළුවන්. ඒ නැති කරගන්න නම් මොනවාද කළ යුතු කාරණා කියලා යම්කිසි අවබෝධයක් අනිවාර්යෙන් ලබා ගන්න ඕනේ. ප්‍රධානතම දේ තමයි තමාට කුමන හෝ ඥාති බලවේගයක් එනවනම් තමාට කුමන හෝ දේව ආකර්ෂණ ශක්තියක් එනවනම් ඒ ශක්තිය හෝ ආකර්ෂණය හෝ ඥාති බලවේගය තමාට මොනයම් ආකාරයේ දෙවි දේවතාවුන් වහන්සේලාගෙන්ද මුදුන්පත් වෙන්නේ කියන කාරණාව පිළිබඳව දැඩිව අවධානයට ගන්න ඕනේ. දැඩිව සොයා බලන්න ඕනේ. මොකද ඒ ගොඩාක් පැටලෙවිලි ඇති කරගන්න තැනක් තමයි ඔය දැන් ඉහිත සඳහන් කරපු කාරණාව. සමහර දරුවන්ට පත්තිනි අම්මගෙන් වරන් එනවා. මৌলিක වරම තියෙන්නේ පත්තිනි අම්මගෙන්. එතකොට ඒ දරුව මොකද කරන්නේ? ඒ පත්තිනි අම්මට සැලකුම් කරන්නේ නැහැ. වෙනත් දෙවි කෙනෙක්ට සැලකුම් කරනවා. එක්ක කඩවර අපච්චිට වෙන්න පුළුවන්. ඒ වගේම තමයි කඩවර අපච්චියෙන් වරම් මාලාවල් තියෙන දරුවෙක් නම් ඒ දරුවා මৌলিක කරලා වැඩ කටයුතු කරන්න වෙනම දේව මණ්ඩලයක් තියෙනවා. එතකොට පත්තිනි අම්මගෙන් වරම් මৌলিක කරන දරුවෙක් නම් ඒ දරුවෝ වරම් මৌলিක කරගන්න ඕන දේව මණ්ඩලයක් තියෙනවා. දේව මඩුල්ලක් තියෙනවා. දේව සභාවක් තියෙනවා. එතකොට ඒ දේවතාවුන් වහන්සේලාට කොයි විදිහටද ඒ ශක්තිමාලාව හරියාකාර මුදුන්පත් වෙන්න ඒ පහන් ආලෝක දල්වන්න ඕනේ කියන දේ පිළිබඳව විශාල අවබෝධයක් ඇති කරගත යුතුම වෙනවා. මොකද එහෙම නොකළොත් අනිවාර්යෙන්ම දේව ගෂ්ඨ නැති වෙලා තමන්ගේ තියෙන යහන් පහන් ඒ සියලුම දේ අසාර්ථක වෙලා තමන්ගේ ජීවිත වලින් පවා තමන්ට වන්දි ගෙවන්න පුළුවන් කාල හෝරාවල් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ පිළිබඳව මගේ වරන් දරුවෝ අනිවාර්යෙන්ම අවබෝධ කරගන්න ඕනේ. මේ වැඩසටහන අහම්බෙන් හරි අහන්ට හම්බ වෙච්ච දරුවෙක් ඉන්නවා නම් හිතාගන්න ඔයාට මේ අද හම්බුනේ විශාල
ඔයාලගේ ජීවිතයේ ලොකු භාග්‍යයක්. මොකද ඔයාලා මේ වෙනකොට අමාරුවේ වැටලා තියෙන්න පුළුවන්. ඔයාලා දන්නේ නැතුව සමහර විට දෙහි කපන්න ගිහිල්ලා, පුහුල් කපන්න ගිහිල්ලා, ලෙඩ සුවපත් කරන්න ගිහිල්ලා ඔයාලා දන්නේ නැතුව ඔයාලා ලෙඩ වෙලා තියෙනවා. ඉතින් මම මීට කලින් ගොඩාක් වැඩසටහන් මේ සියලු කාරණා පිළිබඳව කරලා තියෙනවා. ඒ දේවලුත් ඔයාලට බලන්න කියලා බොහොම ගෞරවයෙන් ආදරයෙන් ආරාධනා කරනවා. ඔයාලා නිරන්තරයෙන් අහන ප්‍රශ්න වලටත් මට පුළුවන් හැකි උපරිමයෙන් මම උදව් උපකාර කරනවා. ඒ වගේම මේ පිළිබඳවත්, ඒ කියන්නේ මේ කියපු කාරණාව පිළිබඳවත් ඔයාලා අනිවාර්යෙන්ම ඔයාලගේ සිහියේ තබා ගන්න. මේ ප්‍රධාන වශයෙන්ම අවශ්‍යම කාරණාව, ප්‍රධානම කාරණාව තමයි, මූලිකවම කාරණාව තමයි තමන්ට වරම් අවසර කරන තමාගේ දේවතාවුන් වහන්සේ මූලික කරලා තමයි සියලුම වැඩ කටයුතු කරන්න ඕනේ. පහන් ආලෝක දල්වන්න ඕනේ. ඒ වගේම තමාට දැන් තමා ඕනෑම කෙනෙක්ගේ වරමක තියෙනවනේ අනවරම්, බලවරම්, තෙදවරම් කියලා කොටස්. එතකොට ඒ වරම් මාලාවල් වල ඒ කොටස් බාර කරගන්නා වූ දේවතාවුන් වහන්සේ කවුද කියලා හරියාකාර සිහියේ තබා ගන්න ඕනේ. ඒ කියන්නේ මේ දේවල් දැනගන්න ඕනේ. ඒ දේවල් දැනගත්තට පස්සේ තමන්ට තමාගේ ශක්තිය හරියට ප්‍රගුණ කරගන්න පුළුවන්. ඒ ශක්තියේ තියෙන බල කේන්ද්‍රස්ථාන වැඩි, ඒ කියන්නේ ශක්තිමත් කරගන්න පුළුවන්. ඒ දේවල් කරාට පස්සේ තමාගේ ගමන කාටවත් ඉතින් වළක්වන්න බෑ. ගොඩාක් දරුවෝ ඉන්නවා පේනයක් කියන්න කියත් ඒ පේන මාලාවල් හරියාකාර කියවෙන්නේ නැහැ. ඒ තමාට තේරෙනවා ඒ කාරණාව මේ මට හරියාකාර මුදුන්පත් වෙන්නේ නැහැ කියලා. ඉතින් ඒවට සමහරුන්ට ඉතාමත් සුළු දෝෂාන්ධකාර තියෙන්නේ. ඉතින් ඒ දේවල් බලලා හරියාකාර කරගත්තෙන් පස්සේ ඒ වරන් දෝෂ අයින් වුණාට පස්සේ, ඉවත් වුණාට පස්සේ තමන්ගේ ගමන තමන්ට සාර්ථක කරගන්න පුළුවන්. සමහර දරුවෝ ඉන්නවා ඒගොල්ලෝ වරම මූලික කරන්නෙම තමාගේ ජීවිතයට පිහිටක් වෙලා තමා කරන වෙලෙහෙළඳාම සාර්ථක කරගෙන තමාගේ ජීවිතයේ ගමනක් යන්නේ. ඉතින් ඒ වගේ දරුවෙක්ට වුණත් ඒ තමන්ට තියෙන තමා ඇදහිය යුත්තේ තමාට පිහිට වෙන දේවතාවුන් වහන්සේලා හරියාකාර දැනගෙන තමාට සාර්ථක ගමනක් මේ දේව සේවය කියන පැත්තෙන් අනිවාර්යයෙන්ම ගමන් කරන්න පුළුවන්. ඉතින් මේක ගොඩාක් ලොකු විශාල වපසරියක් තියෙන ශේත්‍රයක්. ඉතින් වෙදකම, ඒ වගේම ජ්‍යොතිෂය, ඒ වගේම පේන ශාස්ත්‍රය, අඳුන් ශාස්ත්‍රය සෑහෙන විශාල වපසරියක් තියෙන ශේත්‍රයක්. ඉතින් මේ ශේත්‍රය ඉතින් මේක යම්කිසි කෙනෙක් මේ පැත්තට ආසයි නම්, මේ වැඩ කටයුතු කරන්න ආසයි නම්, මේ තමාගේ ජීවිතයේ ඉදිරි ගමන සහ ආධ්‍යාත්මීය ගමන තමන්ට මේ තුලින් හදාගන්න ඕන තරම් අවස්ථා තියෙනවා. ඉතින් මූලිකවම කරන්න ඕනේ මං කලින් කිව්වා වගේ තමාට තියෙන ශක්තිය හරියාකාර නිවැරදිව අඳුර ගන්න ඕනේ. මූලිකවම තමාවත් පිළිවෙත් කරන්න ඕනේ. ප්‍රධාන දේවාත්මය අඳුර ගන්න ඕනේ. තමාගේ ශක්තිය උපමට්ටම් කරගන්න, වැඩි දියුණු කරගන්නේ මොන ආකාරයකටද කියන දේ පිළිබඳව යම්කිසි අවබෝධයක් ලබා ගන්න ඕනේ සහ තමා කළ යුතු දේ හරියාකාරවම දැනගන්න ඕනේ. ඒකට ඉතින් ආධ්‍යාත්මීය ගුරුවරයෙක්ගෙන් යම් තොරතුරු ලබා ගන්න පුළුවන්. කොයි ආකාරයකට හෝ තමන් මූලිකවම තමා ගුරු ඇතුරක් ලැබීම ගොඩක් අවශ්‍ය වෙනවා. මේ කාරණා තමාට සාර්ථක කර ගැනීමේදී. ඉතින් සියලුම දෙනාට හොඳ ගුරුවරයෙක්, හොඳ ආධ්‍යාත්මීය ගුරුවරයෙක් ලැබෙන්න කියලා මේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඕගොල්ලොත් ඕගොල්ලන්ගේ ඥාති දේවතාවුන් වහන්සේලාගෙන් ඔයාලා පහන් තියෙන දරුවෝ ඉන්නවනම් මොනෑම් ආකාරයේ හෝ දේවතා ශක්තියක් තමාට මූලික වෙනවනම් ඒ මොනෑම් ආකාර දේවතා ශක්තියකින් හෝ මොනෑම් ආකාර ඥාති ශක්තියකින් හෝ මාහට නිවැරදි ගුරු ඇසුරක්, සාර්ථක ගුරු ඇසුරක් ලැබලා මගේ ගමන සාර්ථක කරලා දෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරගෙන පහන් ආලෝක තියන්න. එතකොට ඕගොල්ලන්ට නිවැරදි ගුරු ඇසුරක් ලැබිලා ඕගොල්ලන්ගේ ගමන සාර්ථක කරගන්න පුළුවන්. ඉතින් අද ඔයාලට නොදන්න තොරතුරු ටිකක්, නොදන්න දැනුමක් ඔයාලගේ ඉදිරියට අරගෙන ආවා. ඔයාලට ඒකෙන් ඔයාලගේ ජීවිතයට යම් දෙයක් ඔයාලා ලබා ගත්තා කියලා විශ්වාස කරනවා. මෙතෙක් අපේ වැඩසටහන් බලපු ගොඩක් දරුවෝ ඉන්නවා අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැති කට්ටිය. ඉතින් ඒගොල්ලන්ට ඉල්ලීමක් කරනවා අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න කියලා. එතකොට අපි කරන වැඩසටහන් ඕගොල්ලන්ට මේ බොහොම ඉක්මනින් ඔයාලා ගාවට අරගෙන එන්න පුළුවන් වෙනවා.
ඉතින් ඒක අපිට උදව්වක් වෙනවා දිරිමත් වීමක් වෙනවා අපිව තව තවත් ඔයගලන්ට මේ විදිහට වැඩසටහන් අරගෙන එන්න. ඒ වගේම ඔයගලන්ට මොන යම් ආකාරයේ හෝ ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් කරලා අහන්න. ඒ දේවල් වලට පුළුවන් හැකි උපරිමයෙන් උත්තර සපයනවා. ඉතින් එහෙනම් අදට අපි මේ වැඩසටහන මෙතනින් හමාර කරනවා. ඔයාලා හැම දිනාටම උතුම් වූ නම්බුකාර බලකාර ශ්‍රී සිද්ධ සෝනියන් දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේගේ පිහිටානුභාවය ලැබෙන්න ඕනේ කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරන ගමන් ඔයාලා හැම දිනාටම තෙරුවන් සරණයි.